ශුද්ධ යොහන් පළවෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ සිට යොහන් බෞතිස්තගේ සාක්ෂිය. නුඹ කවරෙක්දැයි යොහන්ගෙන් අසන පිණිස යුදෙව්වරුන් විසින් යෙරුසලමේ සිට පූජකයන්ද ලෙවියන්ද යවුත් කළ ඔහු දුන් සාක්ෂිය මේය. ඔවුන් නොසගවා ඇත්ත කියමින් මම ක්‍රිස්තුස් වහන්සේ නොවෙමි කීවේය. ඔහුද එසේ නම් මොකද නුඹ එලියාදැයි ඔහු ගෙන්වසුවේය. එසේ නොවේ ඔහු කීවේය. නුඹ අනාගත වක්තෘදය ඇසූ කල නැතැයි ඔහු උත්තර දුන්නේය. එබැවින් ඔහු කතා කොට අප එව්වන්ට උත්තර දෙන පිණිස නුඹ කවරෙක්ද? නුඹ ගැනම නුඹ කියන්නේ කිමෙක්දැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහුද මම වනාහි අනාගත වක්තෘ වූ යෙසායාගේ හැටියට ස්වාමීන් වහන්සේගේ මාර්ගය සමතලා කරපල්ලාය කියා වනයෙහි හඬ ගසන්නෙකුගේ ශබ්දය වෙමි කීවේ. ඔවුන් නිවුණු ලැබුවේ පරිසවරුන් කෙරෙහිය. එවිට ඔහු කතා කොට ඉතින් නුඹ ක්‍රිස්තුස්වත් එලියාවත් අනාගත වක්තෘවත් නොවේ නම් බෞතිස්ම කරන්නේ මක් නිසාදැයි ඔහුගෙන් ඇසුවෝය. යොහන් ඔවුන්ට උත්තර දෙමින් මම වතුරෙන් බෞතිස්ම කරමි. නුඹලා නාතුරන කෙනෙක් නුඹලා මැද සිටින සේක. එනම් මට පසුව එන තැනන් වහන්සේය. උන්වහන්සේගේ වහන්සගලෙක් පටිය මුතන්නවත් මම නොවටිමි කීවේය. මේ කාරණා සිද්ධ වුණේ යොහන් බෞතිස්ම කරමින් සිටි යෝර්දානෙන් එගොඩ බෙතානියේදීය. පසුවදා ඔහු තමා ළඟට යේසුස් වහන්සේ එනවා දැක කතා කොට අන්න ලෝකේ පාපය දුරු කරන දෙවියන් වහන්සේගේ පැටළු පැටියාණෝ, මට වඩා උතුම් වී සිටින මනුෂ්‍යෙක් මට පසුව ඉන්නේ යැයි මා කීවේ උන්වහන්සේ ගැනය. මක් නිසාද? උන්වහන්සේ මට පළමුවෙන් සිටින සේක. මම උන්වහන්සේ නෑදෙන සිටීමි. නමුත් මා වතුරෙන් බෞතිස්ම කරමින් ආවේ උන්වහන්සේ ඊශ්‍රායෙල් වරුන්ට ප්‍රකාශ වන පිණිසයි කීවේය. තවද යොහන් සාක්ෂි දෙමින් ආත්මයාණන් පරවේගමින් අහසින් බසිනවා දුටුමි. එය උන්වහන්සේ පිට නැවතුණේය. මම උන්වහන්සේ නෑදෙන සිටීමි. නමුත් වතුරෙන් බෞතිස්ම කරන්ට මාය උත්තරන් වහන්සේම මට කතා කොට ආත්මයාණන් යමකු පිට බැස නවතිනවා නුඹ දකින්නේද? ශුද්ධාත්මයෙන් බෞතිස්ම කරන්නේ උන්වහන්සේයයි මට කීසේ. මමද ඒ දැක උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි සාක්ෂි දුනිමි කීවේය.